මගෙන් නිදහස් වෙන්නේ කොහොමද? මම නිසා මට ඇති වෙන වේදනාව. මම නිසා මට ඇති වෙන දුක. මම නිසා මම ඇති කරගන්න බලාපොරොත්තු. මම නිසා මම ඇති කරගන්න අපේක්ෂාවල්. මම නිසා මම ඇති කරගන්න වෛරය, තරංගය, එකිනෙකා හඹා යෑම, සටන. මේවයින් කොහොමද නිදහස් වෙන්නේ? මේවයින් නිදහස් වෙන සම්මත ලෝකේ ක්‍රම නැහැ. සම්මත ලෝකේ ක්‍රම නැහැ. ඉස්කෝලේ නිදහස් වෙන්න පුළුවන් අත්පැනලා ගියාම. දික්කසාදුනාම කසාදයෙන් නිදහස්. මේ හැම එකෙම නිදහස් වෙන්න සම්මත ක්‍රම තියෙනවා. ඒ වුණාට මගෙන් මට නිදහස් වෙන ක්‍රමයක් නැහැ. මගෙන් මම නිදහස් වෙන ක්‍රමය තමයි මේ කියන ක්‍රමය. තේරුම් ගැනීම පමණයි. තේරුම් ගන්න. කලබලයක් නැහැ. ජීවිත අවබෝධය ලබන. සම්ප්‍රදායේ තියෙන්නේ කලබල වෙන එක හැමතිස්සෙම. බලන්න මේ දෙකේ වෙනස ඔයගොල්ලන්ට තේරෙන්න ඕන. මේ දෙක වෙනස්. සම්ප්‍රදායික ජීවිතයේ තියෙන හැමතිස්සෙම කලබල වෙනවා. ආධ්‍යාත්මික ජීවිතයේ තියෙන කලබලයක් නැහැ. සම්ප්‍රදායික ජීවිතේ ප්‍රතික්ෂේප කිරීම වැඩි. ආධ්‍යාත්මික ජීවිතේ පිළිගැනීම වැඩි. සාම්ප්‍රදායික ජීවිතේ ජයග්‍රහණ වැඩි. මනුස්සයෙක්ගේ සාම්ප්‍රදායික ජීවිතේ ජයග්‍රහණ වැඩි. අපි මනුස්සයෙක් මරුණාම උනත් කියන්නේ යුද්ධෙට ගියා, අතෙන්ට ගැව්වා දිනුවා, මෙතෙන්ට ගැව්වා දිනුවා, මේකෙනුත් දිනුවා, මේකෙනුත් දිනුවා, ඕමනේ කිය. කවදාකවත් මනුස්සයෙක්ගේ අවමංගල කතාවේදී මනුස්සයෙක් මැරිලා වල දාන ලං වෙලා පරදිච්චේව ගැන කියන්නේ නැහැ. ඒ මනුස්සයෙකුගේ ජීවිතයේ වැදගත් සම්මත අවස්ථාවේදී හැමෝම කියන්නේ මේ මනුස්සයාගේ ජයග්‍රහණ ගැනනේ. ඒ සාම්ප්‍රදායික ජීවිතේ. ආධ්‍යාත්මික ජීවිතේ පෙරදීම් වැඩි. අරකට අතෑරියා, මේකත් දාලා ගියා, මේගොල්ලෝ බැන්නා, මේගොල්ලෝ ප්‍රතික්ෂේප කළා, මේගොල්ලන්ගෙන් කුණු බැනුම් ඇහුවා. ඒ ආධ්‍යාත්මික මේ දෙක වෙනස ඔයගොල්ලන්ට තේරෙන්න ඕන. දැන් දෙගොල්ලෝ දෙපැත්තේ කතා දෙකයි. එක්කෙනෙක් කියනවා අර යුද්ධ දින්නා, මේ ඉඩම ගත්තා, මෙතන ගයක් හැදුවා, මෙතන මාලිගාවක් ගැව්වා. මේ පැත්තෙන් කියනවා ඒ ඉඩම දුන්නා, මේ මාලිගාව අතෑරියා, ඔක්කොම නෑ දෑව දාලා නිදාස්සේ ඇවිදගෙන ගියා. මේ කතා දෙක. දැන් ඔයගොල්ලන්ගේ හිත කැමති මොන කතාවටද? ඔයගොල්ලෝ සාම්ප්‍රදායික නම් ඔයගොල්ලෝගේ හිත කැමති අර ඉඩම ගත්තා, අර මාලිගාව හැදුවා, ඒ කතාව. ඔයගොල්ලෝ ආධ්‍යාත්මීය නම් ඔයගොල්ලන්ගේ හිත කැමති මේක තමයි රියැලිටි එක. යථාර්ථය මේක අත්හැරීම. මනුස්සගේ ජීවිතයේ තියෙන්නේ බිඳවැටීම් ගොඩක් විතරයි. බිඳවැටීම් ගොඩක් විතරයි තියෙන්නේ. මේ බිඳවැටීම් තෘප්තිමත්ව දකින්න බැරිකම විතරයි මිනිස්සුන්ට තියෙන්නේ. එන්ජොයි කරන්න බෑ. බිඳවැටීම් එන්ජොයි කරන්න ඕන. අර නස්රුදීන්ගේ කතාවක් තියෙන්නේ. දසක නස්රුදීන් ඇවිදගෙන යනවා පාරක් දිගේ. එක පාරටම එක ලිස්සල වැටෙනවා. මිනිස්සු ගොඩක් මැද. ඔක්කොම අය නස්රුදීන්ට hina වෙනවා. චණ්ඩිය වගේ හිටිය ඇවිල්ලා වැටුණා. කොහොමද කියද ඕන ප්‍රසිද්ධ හොඳ සමාජයක ඉන්න අයට වැටුණා මිනිස්සු අපහාස කරනවා. නස්රුදීන්ට අපහාස කළා. බැන්නා. නස්රුදීන් වැලිපී දාලා නැගිටලා ඇහුවා, "ඇයි බලා බනින්නේ? ඇයි බලා බනින්නේ? ඇයි ඔයා වැටුණානේ? ඔයාගේ බොරු කට විතරනේ තියෙන්නේ. කයිය විතරයිනේ, වැඩ නැහැනේ. වැටුණානේ." "ඔව් මම වැටුණා තමයි. මම අතන ඉඳලා දුවගෙන ආවේ මෙතන වෙලා වැටෙන්න. තොපි හිතුවද මම මෙතනින් නිකන් යන්න ආවා කියලා?" වැටිච්ච එක එන්ජොයි කරා. ඒකෙන් සතුටු වුණා. දැන් ඕගොල්ලන්ගේ ජීවිතේ නැත්තේ ඒක. මේ කියන දේවල් එතකොට තමයි ආධ්‍යාත්මීය වෙන්නේ. එතකොට එයාට කතා කරලා දිනන්නත් බෑ කාත් එක්කවත්. එයා පරද්දන්නත් බෑ. එයාගේ ජීවිතේ කිසි දුකකුත් නැහැ. වැටුණා කියලා දුක නැහැ. වැටුණා කියලා සතුටුයි. මොකද වැටෙන්න ආවේ. දැන් අපි ඉපදුනේ මොකටද? මැරෙන්න ඉපදුනේ. ලෙඩ වෙන්න ඉපදුනේ. වයසට යන්න ඉපදුනේ. දැන් අපිට වයසට යනකොට දුකද? නැහැ. අපි ඒකට තමයි ඉපදුනේ. දැන් අපි ලෙඩ වුණාම දුකද? නැහැ. අපි ඉපදුනේ ලෙඩ වෙන්න තමයි. මරණකොට දුකද? නැහැ. අපි ඉපදුනේ මැරෙන්න තමයි. ඒවා මේ ජීවිතේ කොටස්. ජීවිතේ කොටස්.
දැන් ගහක ගෙඩියක් හැදෙනවා. පොල් ගෙඩියක් කියමු. ওই පොල් ගෙඩිය ටික ටික ලොකු වෙනවා. එතකොට ඕන කෙනෙකුට තේරෙන්නේ නැද්ද මේක ලොකු වෙලා පැහිලා වැටෙනවා කියලා? ඉතින් ඒ වගේ තමයි මනුස්සයත්. මේ තමයි සබදහමේ රිද්මය. මේකට අපි කම්පා වෙලා දුකින් ශෝකයෙන් පශ්චාත්තාප වීම තමයි ධර්මයේ නොදැන ගැනීම. මේකට කම්පා නොවි මේක ජීවන යථාර්ථය කියලා තේරුම් ගැනීම තමයි ධර්මය දැන ගැනීම. ප්‍රශ්නේ තියෙන්නේ මෙතන හැමෝම ධර්මය කියලා හොයන්නේ සම්ප්‍රදායක්. ලොකු චෛත්‍ය ලොකු පන්සල් සිල් රෙදි සිල් ඇඳුම් දාන මාන උදේ දවල් ලොකු බණ කතා ධර්ම සාකච්ඡා උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් නන් ස්ටොප් බණ. ඒවා ඔක්කොම කතන්දර. ඒ කිසිවකින් කිසිවෙකුට සත්‍ය සාක්ෂාත් වෙන්නේ නැහැ. සම්ප්‍රදායක් විතරයි. කරනෝ වයස යනවා කරනෝ වයස යනවා ප්‍රතිඵල නැතුව මිය යනවා. කරනෝ වයස යනවා ප්‍රතිඵල නැතුව මිය යනවා. කරනෝ වයස යනවා ප්‍රතිඵල නැතුව මිය යනවා. සත්‍ය සම්ප්‍රදාය නෑ. සත්‍ය එන්නේ සම්ප්‍රදායිකව සිතන්නෙකුට නෙමෙයි සම්ප්‍රදායෙන් ඔබට හිතන්නෙකුට. දැන් මේ දේශනාවට සවන් දෙන ඔබ සම්ප්‍රදායට ඔබෙන් සිතන්නන් විය යුතුයි. සම්ප්‍රදායට කොටු වෙලා ඔබ කල්පනා කළොත් කිසි දවසක අපි කියන දේ තේරෙන්නේ නැහැ. තියෙන්නේ ඒ කියන දේ අහලා විවේචනයක් විතරයි ගොඩ නැගෙන්නේ. මේක වැරදි කියන තර්කයක් එනවා. මේක හරි කියලා පිළිගන්න පොයින්ට් එකක් තැනක් එන්නේ නැහැ. ඇයි? ඔළුවේ කුණු. සම්ප්‍රදායක් නැතුව නිදාසේ සවන් දෙන මිනිස්සයාට මේකේ ගැඹීර අර්ථය ගැඹුරු අර්ථය අපි කියන්නේ සාත්තං සව්‍යංජනං කේවල පරිපූර්ණං බ්‍රහ්මචර්යං පකාසේති. අර්ථ සහිත ව්‍යංජන සහිත ගැඹුරු අර්ථ සහිත ඒ කියන ගැඹුරු පරමාර්ථ